හායි අදත් මම ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. හරි මම අද ගෙනාවේ ගම් කුකුලන් හදන අයට එන ලොකු ප්‍රශ්නයක් ගැනයි. හරි අපි යමු එහෙනම් විස්තර ටිකට. බිත්තර සඳහා ගම් කිකිලියන් නැති කරන අයට එපා වෙලා විකුණන්න හිතන තැනට පවා එනවා. මේ කිකිලියන් බිත්තර දාන්නේ නැති නිසා. ඒත් ඔයාලා දන්නවද එයාලා බිත්තර දාන එක නවත්තන්න හේතු අපිමයි කියලා. අපි කරන වැරදි නිසා කියලා. හරි අද මං එහෙනම් ඔයාලට කියන්නම් ඒ වැරදි සහ බිත්තර වැඩි කරගන්න ක්‍රම කිහිපයක් ගැන. හරි අපි යන් එහෙනම් ඒ වැදගත් කොටසට. ඒ වගේම කියන්න ඕන මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න මාව subscribe කරගෙන යන්නයි කියලා. එහෙනම් අපි මුලින්ම යන් අපි කරන වැරදි නිසා එයාලා බිත්තර දාන එක නවත්තන්න හේතු බලන්න. මුල්ම දේ තමයි අපි නිතර ගිහින් එයාලා බිත්තර දාලාද නැද්ද කියලා බලන එක. මොකද එතකොට එයාලා බය වෙලා බිත්තර දාන එක ටිකක් පහු කරනවා. ඒ වගේම තමයි අපි දිගින් දිගටම නරක පරණ ආහාර ලබා දීමත් එක හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා සෙම සහ බඩේ අමාරු වගේ රෝග හැදීම නිසාත් බිත්තර දැමීම පරක්කු වෙනවා. ඒ වගේම ආහාර අඩු වෙනකොට සහ එකම ආහාරය ලබා දීමත් එක හේතුවක් වෙනවා මේ බිත්තර දැමීම පරක්කු කරන්න. තවද මේ දැඩි උෂ්ණත්වය සහ ආතතිය නිසාත් එම සතුන් බිත්තර දැමීම පරක්කු කරනවා. ඒ වගේම තමයි ලුණු සහිත ආහාර දිගින් දිගටම ලබා දීමත් එක හේතුවක් වෙනවා මේ බිත්තර දැමීමට. ඒ වගේම තමයි විටමින් සහ කැල්සියම් ඒ දෙක අඩු වෙනකොටත් බිත්තර දැමීම අඩු කරනවා. ඒ වගේම තව වැදගත්ම දෙයක් තමයි ජල හිඟය. ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය නැතිවීමත් බිත්තර දැමීම නවත්වන්නම හේතුවක් වෙනවා. තවද ඒ සතුන්ට මාස 3කට වරක් හෝ පණු බෙහෙත් ලබා නොදීමත් එක හේතුවක් වීම. ඒ වගේම තමයි මේ ඉන්නේ මගේ අර ගිනි කුකුල්ලු ටික. ඔයාලට මම ටිකක් පෙන්නන්නම්. ඒ වගේම එකම වර්ග ජෝඩුවක් ඉන්නවා බ්‍රීඩ් කරන්න හිතාගෙන. මේ ඉන්නේ මට්ටි කියන වර්ගේ. ඒකෙන් බ්‍රීඩ් කරන්න පොඩි ආසාවක් තියෙනවා. අපි බලමු ඒකත් බෝ කරන්න ඕන ඉස්සරහට. හරි අපි එහෙනම් යම් වීඩියෝ එකේ ඊතුරු ටිකට මම ඔයාලට කියා හිටියේ බිත්තර දැමීම අඩු කරන්න හේතුනේ. අපි බලමු කොහොමද කියලා. දැන් මේ බිත්තර දැමීම වැඩි කරගන්න අපි කරන්න ඕන ක්‍රම. මූලිකම දේ තමයි බිත්තර දමන කිකිලියන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීම. මොකද එයාලා ලෙඩ රෝග හැදෙනකොට සහ පිහාටු හැලෙනකොට වගේ එයාලා ටික කාලයක් යනවා ඒක හරියන්න. ඒක නිසා බිත්තර දැමීම ටිකක් පරක්කු කරනවා. හරි ගම් කිකිලියන් හදන සියලුම දෙනාට බිත්තර අස්වැන්න වැඩි කරගන්න මේ ක්‍රම කිහිපයක් හදා බලන්න කියලා මම ඔයාලට කියනවා. අපි වැදගත් වෙන එකම දෙයක් තමයි ඒ සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා දීම. මොකද බිත්තර දැමීම අනිවාර්යයෙන්ම ප්‍රමාද වෙනවා ප්‍රෝටීන් අඩුකම නිසා. එම නිසා අපි ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීම අනිවාර්ය වෙනවා මේ ගම් කිකිලියන් සඳහා. RIR කිකිලියන්ටත් ඒ විදිහම තමයි. එයාලට ඉතින් බිත්තර කෑම ලබා දෙන එක අනිවාර්ය නිසා ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක වගේම තමයි ගම් කිකිලියන්ටත් පුළුවන් නම් බිත්තර කෑම ටිකක් ලබා දෙන්න. ඒකත් හොඳයි. ඔය ප්‍රෝටීන් ප්‍රභේද සඳහා අපට ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ස්වභාවිකව සහ මුදල් වැය කොට ප්‍රෝටීන් ලබා දීම. හරි අපි බලමු මේ මොකද්ද ස්වභාවික ක්‍රමය කියලා. ඒ තමයි ගැඩවිලි පණුවන්, කෘමියන් සහ BSF පණුවන්. මොකද BSF පණුවන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒක තමයි ප්‍රධාන දේ. මුදල් වැය කොට නම් අපි සියලු දෙනාම දන්නවා බිත්තර කෑම සහ මුං, කඩල, කහොපි වගේ දේවල් සතුන්ට ලබා දීම. මොකද ඒවයි ප්‍රෝටීන් බහුලයි. ඒ වගේම අපිට පුළුවන් පරණ මාළු කැබලි හෝ පොඩි මාළු තම්බලා කුඩු කරලා දෙන්න. මොකද ඒවයි ප්‍රෝටීන් තියෙනවා. හැබැයි ඒක නම් සතියකට දවස් 2ක් 3ක් විතර දුන්නා නම් ඇති. හරි මේ තියෙන මම ඒ සතුන්ට හවස 4ට 4:00 කාලය තුල ලබා දෙන ආහාර වේලක් බිත්තර කෑම සහ වැඩෙන කෑම සහ වී ටිකක් මම මේකට කලවම් කරනවා දැනට. මේක දෙනවා මේ දවස් ටිකේ නම් සතුන්ට. මොකද වැස්ස නිසා සෙමෙන්න බලනවා. වී වලින් සෙම හැදීම ටිකක් අඩුයි. ඒක නිසා මම ලබා දෙනවා. කොහොමද දන්නේ මම ඒක කරනවා ඉස්සර ඉඳන්ම. ප්‍රශ්නයක් නෑ දැනට නම්. හරි එහෙනම් අපි යමු අනිත් දේවල් බලන්න. කැල්සියම් අඩුවීම සඳහා අපට පුළුවන් සිප්පි කටු කුඩු කරලා දෙන්න. සහ බිත්තර කටු හොදලා වේරලා කුඩු කරලා දෙන්න. ඒ වගේම තමයි එයාලා හුලගෙන කන ඔය ගල් කුඩු ගොළු බෙලි කටු වගේ දේවල්. ඒවත් හොඳයි සතුන්ට. ඒ වගේම තමයි අපිට පුළුවන් සතුන්ට කොළ වර්ග. මොකද සතුන්ට දෙන්න අනිවාර්යෙන් කොළ වර්ග. ඒ සඳහා මුකුණු වෙන්න, කොටු කොළ, ගිරා පලා වැනි කොළ වර්ග ආහාරයට ලබා දීම
වඩාත්ම හොඳයි. නිදැල්ලේ හදනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා ඒවා හොයාගෙන කනවා. ඒක නිසා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක නම්. ඒ වගේම තමයි අපට පුළුවන් නම් නිසි වෙලාවට ආහාර ලබා දෙන්න. ඒ කියන්නේ උදේට සහ සවසට හැමදාම එකම වෙලාවට ආහාර ලබා දීමත් බිත්තර වැඩි කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් දේ. ජලය හිඟ නොවි දවස පුරා පිරිසිදු ජලය තිබීම සහ ඔයාලට පුළුවන් නම් දවස ගානේ වතුර අලුත් කිරීම වැනි ක්‍රම සහ මාසයකට වරක් හෝ විටමින් එකක් දින 3ක් 5ක් අතර කාලයක් ලබා දීම මගින් බිත්තර වැඩි කරගන්න පුළුවන්. මොකද මගේ සත්තු නම් එහෙම වෙනවා. මොකද එයාලා දිනපතා දැන් බිත්තර ලබා දෙනවා. ඒකයි මම ඒ ටික ඔයාලට කිව්වේ. ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන්ම මම කිව්වා වගේ බිත්තර කෑම ටිකක් සහ වී ටිකක් ලබා දෙන්න. මොකද ඒ ක්‍රමේ නම් ටිකක් සාර්ථකයි මම බැලුවා. මොකද එයාලා දවසක් බිත්තර දාපු සත්තුත් දවස ගානේ බිත්තර දාන්න පටන් ගත්තේ හේතුවෙන්. සතියක් විතර දැම්මේ නැහැ ඒ විදිහට. දවසක් තමයි දැම්මේ. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. අර මම කිව්වා වගේම දවස ගානේ බිත්තර වැටෙනවා එයාලගෙන්. හරි. එහෙනම් ඔයාලා මේ ක්‍රමات හදා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගම් කුකුලන් හදන සියලු දෙනාටම සාර්ථක බිත්තර අස්වැන්නක් ලැබෙන්නේ කියලා මම එහෙනම් වීඩියෝ එක අදට නතර කරනවා.